ඔන්නම් අද දුර පුතාට ගෙනාවා 7 වසරේ විද්‍යා පාඩමක් වන 17 වෙනි පාඩමේ තියෙන ආහාරවල ඇති පෝෂක. දුර පුතාට පේනවනේ ලස්සන පළතුරු ටිකක් තියෙනවනේ. රතු පාට තක්කාලි, දම් පාට ගෝවා, ඒ වගේ ලස්සන පළතුරු ටිකක් වගේ තියෙන මේ එළවලු ටික දැක්කම මොකද මතක් වෙන්නේ? රසම රස ආහාර පිඟානක් තමයි මතක් වෙන්නේ. ඔන්න සුරංග සර් අද ගේනවා ලස්සන පාඩමක් 7 වසරේ 17 වෙනි පාඩම වන ආහාරවල ඇති පෝෂක. බලමු දුපුතේ මොනවද මේ පාඩමේ තියෙන්නේ කොටස් කියලා ඉස්සරහට ගිහිල්ලා. දුපුතේ මේ ආහාර ගත්තන් පස්සේ මේ ආහාර අපිට ප්‍රධාන පෝෂක 5කට බෙදන්න පුළුවන්. මේවට ජලයයි තන්තු වගේ ඒවා අඩංගු වෙන්නේ නැහැ. ඒවා අමතරව අපිට තියෙන ප්‍රධාන පෝෂක 5ක් අපිට දක්නට ලැබෙන මේ ආහාරවල. අපි බලමු මොනවද දුපුතේ ප්‍රධාන පෝෂක සංඝටක කියන්නේ. අපි දන්න දේවල් මොනවද තියෙන බලමුද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, ಖನಿජ ලවණ. මේ පෝෂක පහ තමයි පුතේ ගොඩාක්ම වැදගත් වෙන්නේ ශරීරේ පවත්වාගෙන යාමට. මේක දැක් ගන්න නම් කන්න මේතර මොනවද තියෙන්නේ? පාන් තියෙනවා, ඉරිඟු තියෙනවා, බත් තියෙනවා, නූඩල්ස් තියෙනවා, අර්ථ තියෙනවා. මොනවද පුතේ මේ වැඩිපුර තියෙන්නේ? දැන් කහ පාටට හුරු සුදු පාට කටයුතු තියෙනවා. ඒ කියන්නේ මොනවද තියෙන්නේ? කාබෝහයිඩ්‍රේට් නේ. මේ කාබෝහයිඩ්‍රේට් තමයි ගොඩාක් කාලවට මේ වගේ බහුලව තියෙන අපි කන ආහාරවල බහුලව තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඔයාටත් මේ වගේ ලස්සන විද්‍යා පාඩමක් මුලින් ඉඳලා ගන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඔයාලට ඉදිරියේදී අපි පාඩම් කොටස් ගෙනෙනවා සම්බන්ධලා සිටියන් පස්සේ වඩේ පාඩම් කොට ලස්සනට ඔයාලා හරවත් අධ්‍යයනය කරන්න පුළුවන්.